එක්කෝමත් එක කාලෙක ගොඩක් ඈත රාජධානයක කරුණාවන්ත රජ කෙනෙක් රජකම් කරා. මේ රජතුමා කුරුල්ලන්ට ගොඩාක් ආදරය කරා. ඉතින් ඒ රජ උයනේ එක එක ජාතිය ලස්සන කුරුල්ල ගොඩක් ඉඳියා. පුරෝහිතතුමනි, මම නම් හිතන්නේ අවට රාජධානි හැම එකකම ඉන්න කුරුළු විශේෂ දැන් අපේ රාජධානියෙත් ඉන්නවා කියලා. එහෙමයි රජතුමනි, ඔබ වහන්සේගේ කරුණාවන්තකම උන්ටත් දැනිලා. ඉතින් මේ අතර රජුට ගොඩක් ආදරය කරපු ගිරාපැටියෙකුත් ඉඳියා. රජතුමත් මේ ගිරාපැටියට හරිම ආදරෙයි. මේ ගිරවා රජතුමත් එක්ක කතා කරා, රජතුමා වෙනුවෙන් ගී ගැයුවා, හැම වෙලේම රජතුමාව සතුටින් තැබුවා. ඉතින් මේ රජතුමයි ගිරාපැටියයි අතර තිබුණු දැඩි මිත්‍රකම දැක්ක පුරෝහිතතුමා මේ ගිරාපැටියත් එක්ක ලොකු තරහකින් වගේම ඊර්ෂ්‍යාවෙන් තමයි ඉඳියේ. මෙච්චර බුද්ධිමත් මම වගේ පුරෝහිත කෙනෙක් ඉද්දි මහරජතුමා මොකටද අර මෝඩ ගිරවෙක් එක්ක මිත්‍රකම් පවත්වන්නේ? දවසක් ඒ ගිරාපැටියා රජුට ගිහින් මෙහෙම කිව්වා. රජතුමනි, මට මගේ අම්මවයි තාත්තවයි හුඟක් මතක් වෙනවා. මට ඔවුන් බලන්න යන්න පුළුවන්ද? හා හොඳයි. ගිහිල්ලා අම්මවයි තාත්තවයි මුණ ගැහිලා දවස් 5ක් ඇතුළත ආපහු එන්න. ගිරාපැටිය සතුටින් තමන්ගේ දෙමව්පියන්ව බලන්න ගියා. ඔවුන් සමග කාලය ගත කරලා ආපහු එද්දී රජුට තෑග්ගක් ගෙන යන්න ඕනේ කියලා ගිරාපැටිය හිතුවා. පුතේ, උඹ ආපහු යනකොට හම්බෙන රාක්ෂකන්ද මුදුනේ මැජික් පේරගහක් තියෙනවා. එයින් එක් පේරගෙඩියක් රජතුමාට අරන් ගියොත් නම් රජතුමා බොහොම සතුටු වෙයි. හැබැයි ප්‍රවේශමෙන්මයි පුතේ. ඉතින් ගිරාපැටියා ගොඩක් අමාරුවෙන් නමුත් අම්මා කිව්ව රාක්ෂකන්ද මුදුනේ තිබුණු මැජික් පේරගහෙන් හොඳට පැහුණු ලොකු පේරගෙඩියක් කඩාගෙන ආපහු රජමාලිකාවට ගියා. මැජික් පේරගෙඩිය රජතුමාට දෙන්න නොයිවසිල්ලෙන් හිටපු ගිරාපැටියා කෙලින්ම ගියේ රජතුමාගේ රාජාසනය ළඟට. ඒත් ඒ වෙලාවේ රජතුමා ඉඳියේ නැහැ. නපුරු පුරෝහිත විතරයි ඉඳියේ. ගිරාපැටියෝ, උඹ ආයෙමත් ආවද? මොනවද ඔය උස්සන් ආවේ? මේක මේ හොඳට පැහිච්ච පේරගෙඩියක් පුරෝහිතතුමනි. උඹ හිතුවද රජතුමාට පේරගෙඩියක් දීලා තවත් උඹේ පැත්තට පක්ෂපාතී කරගන්න පුළුවන් කියලා? අනේ පොඩි උනාට උඹගේ තියෙන කපටිකම. අනේ නෑ පුරෝහිතතුමනි, මේක මේ නිකම් පේරගෙඩියක් නෙවෙයි. මේක මේ මැජික් පේරගෙඩියක්. මට මේක රජතුමාට දෙනකම් ඉවසිල්ලක් නෑ. මම රජතුමා එනකම් මෙතෙන්ටම වෙලා ඉන්නවා. මේ කහපු පුරෝහිතට හොඳට මිරිසියා හිතුණා. මේ මැජික් පේරගෙඩිය රජතුමා අතට පත් වුණොත් මේ ගිරාපැටියට තියෙන සැලකිල්ල තවත් වැඩි වෙයි. මේක වෙන්න දෙන්න බෑ. මේ අතරේ බරට බරේ පේරගෙඩියත් උස්සගෙන ගොඩක් දුර ආපු නිසා ගිරාපැටියට මහන්සියට එතනම ටිකක් නින්ද ගියා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත පුරෝහිත පේරගෙඩියට විෂ ඇතුල් කළා. පැය කීපයකට පස්සේ පැමිණි රජතුමා ගිරාපැටිය දැකලා ගොඩක් සතුටු වුණා. රජතුමනි, මම ඔබ වහන්සේට අරම පුදුම තෑග්ගක් ගෙනාවා. ඔය පේරගෙඩියද? හා උඹත් හරි විහිළු තමයි කරන්නේ නේද? රජතුමනි, මේක විහිළුවක් නෙවෙයි. මම මේ රැගෙන ආවේ මිනිස්සුන්ට ළඟා වෙන්නවත් බැරි රාක්ෂකන්ද මුදුනේ තියෙන මායා පේරගහේ මැජික් පේරගෙඩියක්. රජතුමනි, මේ ගිරව මොනව පැවසුවත් ඔබතුමා මේ පේර අනුභව කරන්න කලින් රස පරීක්ෂකලව පරීක්ෂා කළ යුතුයි. ඉතින් පේරගෙඩිය මුලින්ම පොඩ්ඩක් කාලා බලපු රස පරීක්ෂක එතනම මරණයට පත් වුණා. මේක දැක්ක මුළු රාජ සභාවම ගිරාපැටියා රජුට වස දීලා රජුව මරන්න උත්සාහ කරා කියලා ගිරාපැටියට චෝදනා කරා. රජතුමාටත් බොහොම කේන්ති ගියා. ගිරාපැටියට කසපහර 100ක් දීලා කූඩුවක හිර කරන්න නියෝග කරා. ඒ පේරගෙඩිය පසුව රජමාලිකාවෙන් පිටතට වීසි කළා. මේ විදිහට කාලය ගත වුණා. ඒ පේරගෙඩිය වැටුණු තැනින් නැවත පේරගසක් වැවුණා. ඒ ගස සරුවට හැදිලා පේරගෙඩි වලින් පිරුණා. රජතුමා මේ ගැන දැනගෙන පේරගහ විනාශ කරන්න හැදුවත් පේරගහට කිසිම හානියක් කරන්න කාටවත්ම බැරි වුණා. මේ පේරගහේ ගෙඩි කෑම තහනම් කරනවා. මේක විෂ සහිත පේර විශේෂයක්. ලොකු කාලයකින් තමන්ගේ ගිරාපුතා ගැන ආරංචියක් නැති නිසා ගිරා අම්මයි ගිරා තාත්තයි රාජධානියට ආවා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න.
සිදුවෙලා තියෙන සිදුවීම අනික් කුරුල්ලන්ගෙන් දැනගෙන තමන්ගේ පුතාව බේරගන්න උපායක් කල්පනා කළා. එක දවසක් බඩගින්න ඉඳපු වයසක මනුස්සයෙක් ඒ පේරගසයට විවේක ගන්නවා දැක්ක ගිරා අම්මයි ගිරා තාත්තයි ඔහුට පේන්න කවුරුත් නොකන පේරගහේ පේර කන්න පටන් ගත්තා. මේ පේර විෂ වෙන්න විදිහක් නෑ. මේ ගිරව් පේර කාලා හොඳට බඩ පුරව ගන්නේ. ඔන්න ඔහේ මාත් ගෙඩියක් කාලා බලනවා. අදහඟට නොහැකි දෙයක් සිදු වුණා. ඒ වයසක මනුස්සයා එක මොහොතකින් තරුණයෙක් වුණා. මේ පුවත රාජධානිය පුරා පැතිරුණා. රජුටත් මේක අහන්න ලැබුණා. රජුත් පුදුම වෙලා පේරගස වෙත ගියා. ඒ වෙලාවේ මායා පේරගස කතා කරා. රජතුමනි, මම තමයි එදා විෂ සහිතයි කියලා විසිකල පේර ගෙඩියෙන් හටගත්ත පේරගස. මම විෂ සහිත නෑ. අපි දුර්ලභ මැජික් පේර පරම්පරාවේ පේර. අනේ මට සමා වෙන්න පේරගස. එදාර ගිරවා විෂ ඇතුල් කළ නිසා මම හිතුවා මේ විෂ පේර විශේෂයක් කියලා. රජතුමනි, ගිරා පැටව බොහොම අමාරුවෙන් තමයි මාව ඔබ වෙත අරගෙන ආවේ. ගිරා පැටව නෙවෙයි, ඔබගේ පුරෝහිතයි එදා මට විෂ ඇතුල් කරේ. අනේ රජතුමනි මට සමා වෙන්න රජතුමනි. සෙබළුනි වහාම පුරෝහිතව සිරගත කරනු. ඉතින් ඒත් එක්කම ලොකු කාලයක් කූඩුවක හිර කරලා ඉඳිය ගිරා පැටව නිදහස් කරා. ඉතින් එදා ඉඳන් ගිරා පවුල මැජික් පේරවල මැජික් බලයෙන් රටේ මිනිස්සුන්ගේ දුක් කරදර නැති කරලා දැම්මා. මේ විදිහට ගිරා පවුලයි මැජික් පේරගහයි හන්දා මුළු රාජධානියම සතුටින් ජීවත් වුණා.